අද පිළිගන්නවා අපේ කිම්පසිය මොඩ් එක. ඉතින් අද මං ගේන්න හිතන් ඉන්නේ WhatsApp එකට ගහන රේන්බෝ ටෙක්ස්ට් එක. මෙන්න මේ ටෙක්ස්ට් එක. ඉන්න බලන්න. හරි මෙන්න මේ ටෙක්ස්ට් එක ගහන්න විදිහ තමයි ගේන්න හිතන් ඉන්නේ. sorry. මෙන්න මේ ටෙක්ස්ට් එක. ඔන්න ඔය මේ මොකද්ද රේන්බෝ ටෙක්ස්ට් එක ගහන විදිය තමයි ගේන්න හිතන් ඉන්නේ මේ අද වීඩියෝ එකෙන්. හරි ඒක මම ගිහුවේ FM WhatsApp එකකට මම ගහලා පෙන්නන්නම්. ඉතින් මගේ GB WhatsApp එකට මෙන්න මේකට. ඉතින් මේ තියෙන යාළුවනේ මම අලුතෙන් මේක මොඩ් කරන මේ ඇප් එක මොඩ් WhatsApp එක මගේ අලුත් එක තාම වැඩි කැලි ගැහුවේ නෑ. තාම පොඩි ෆීචර්ස් ටික විතර ගැහුවා ඇතුළට. මේ ඉතින් මේක සුපිරියක් වෙනවා. මේ ඇඩ් account එක තියෙනවා. ඉතින් ඒකට group chat එකකට තියන්න පුළුවන්, වෙනම තියන්න පුළුවන්. ඉතින් ওই විදිහට තියෙනවා. මම මේක ඉතින් ගහලා පෙන්නන්නම්. මේ වැඩේට ඉතින් අපිට ඕන වෙන empty manager එකයි APK editor එකයි දෙකම ඕන වෙනවා. මම ඉතින් අපේ app එකේ APK එකක් extract කරගන්න. හරි මේ තියෙන extract. හරි මේ තියෙන්නේ මේක මේ විදිහට view දීලා open කරගන්නවා. layout එකත් එහෙමයි. layout v2 හරි v2 එක දාගත්තා. දැන් ඒක රීප්ලේස් කරගන්න ඕනේ. drawable එක රීප්ලේස් කරගත්තා. ඊට පස්සේ layout v2 එක රීප්ලේස් කරගන්න ඕනේ. රීප්ලේස් ගිහිල්ලා ඊපස්සේ layout එකට ගිහිල්ලා ඕකේ දෙන්න තියෙන්නේ. දීලා බලමු මේක අපි package name එකෙන් වෙනස් කරන්න ඕනද දන්නේ නැහැ. මට මතක නෑ. නෑ හරි. ඒක වෙනස් කරන්න නෑ. දැන් තියෙනවා
ස්මේලි ක්ලාසස් 6 එක අපි ඇඩ් කරේ. ඒ කියන්නේ ක්ලාසස් දෙක 6 ඇඩ් කරේ. ඉතින් tool brush හරි. හරි දැන් තියෙන්නේ මෙන්න මෙතනට. sorry guys මෙන්න මේක රීප්ලේස් කරගන්න ඕන. ඔන්න ඔකට රීප්ලේස් කරගන්න තියෙන්නේ උඩ ෆයිල් එක තියෙනවා මන් දීලා මේ තියෙන අර අපි ඇඩ් කර ඩෙත්ස් එක රීප්ලේස්. ඊට පස්සේ ස්මේලි ගිහිල්ලා ඕකේ දෙන්න තියෙන්නේ මේකේ ෆොන්ට් එකක් තියෙනවා. ෆොන්ට් එක මෙන්න මෙතන තියෙන මේ assist වලට ඇඩ් කරගන්න ඕනේ. මෙන්න මේකට ඔන්න ඔකට ඇඩ් කරගන්න තියෙන්නේ. ගිහලා ඊට පස්සේ දැන් ලකුණුට ගිහිල්ලා ඊට පස්සේ මේකේ තියෙන මෙන්න මේ assist එක ඒක දාගන්න තියෙන්නේ. හරි ඒකත් දාගත්තා. දාගෙන ආපහු යන්න ඕන රේස් එකට. රේස් එකේ යටටම ගිහින් තියෙනවා මම කලින් ඇඩ් කරා කෝඩ් ටෙක්ස්ට් එක. ඒක මෙන්න මේක තියෙනවා. මෙන්න මේ පොඩි කෝඩ් එකක්. ඒක කොපි කරගන්න ඕනේ. හරි ඒක කොපි කරගෙන මේක ඩිලීට් කරගෙන යන්න ඕනේ ලේඅවුට් එකට. මෙන්න මේ ලේඅවුට් එක අස්සට යන්න ඕනේ. මෙන්න මේක අස්සට ගිහිල්ලා මෙන්න මෙතන යට තියෙන සර්ච් බාර් එක. sorry මෙන්න මේ යට තියෙන සර්ච් බාර් එකේ සර්ච් කරන්න ඕනේ home කියලා. home කියලා සර්ච් කරලා මෙන්න මේ සර්ච් වගේ තියෙන ටික අයින් කරලා උඩට ඊතලේ වගේ තියෙන ටික එක දාගෙන සර්ච් කරන්න. හරි එහෙම සර්ච් කරාට පස්සේ මෙහෙම සෙට් එකක් එනවා. home.xml home.ig.xml ඔන්න වගේ ටිකක් එනවා. ඒක යන්න ඕනේ මෙන්න මේ home stock.xml කියන එක. මෙන්න මේකට මේ home stock එක තමයි අපිට WhatsApp එකේ default වෙන home එක. default වෙන home එක තියෙන මෙන්න මේ home stock එක. ඒකට තමයි දාගන්නේ. ඒක ඇතුළට යනවා ටච් කරලා ඊට පස්සේ මෙහෙම යටට යනකොට මෙන්න මේ line 10 එකේ තියෙනවා relative layout කියලා. ඒක ඉතින් එතනට cursor එක තියලා යටට rent එකක් දාගන්නවා. දාගෙන අපි අර වෙලේ copy කරගත්ත code text එක මෙතනට paste කරගන්න ඕනේ. හරි ඒක paste කරගෙන save දෙනවා. save දීලා back වෙන්න තියෙනවා. back වෙලා ඊට පස්සේ ඉතින් මේ build එතකොට වැඩේ ඉවරයි. හරි. okay. හරි guys ඉතින් මේක මේ package name එක වෙනස් කරන්නේ නැහැ. ඔයාලට කැමති WhatsApp එකට මේක දාගන්න පුළුවන්. අවුලක් නැහැ. මොකද මේක package name එක change කරන්න නැති හින්දා අවුලක් වෙන්නේ නැහැ. ඉතින් හරි ඉතින් මෙතනින් build එක දෙනවා. build එක දීලා ඉතින් build වෙනවා. ඉතින් මේ මම ඉතින් චුට්ටක් වීඩියෝ එක stop කරනවා. ඉතින් හරි setup එක sign වෙනවා. අන්තිම setup එක ඉතින් empty manager එකෙන් jax එක දාලා ඊට පස්සේ APK edit එකේ ගිහිල්ලා app එක select කරගෙන ඊට පස්සේ edit app දීලා ඒකෙන් petrol file වලට ගිහිල්ලා ඉතින් මේ ටික add කරගත්තා. බලමු කොහොම වෙයිද කියලා. ඉතින් ඇතුළට ගිහිල්ලාම අවුල නැහැ. ඉතින් මේක ලස්සන මේක උඩ තියෙන background එක කියන්නේ මම ඇතුළට ගිහිල්ලාම පෙන්වන්න බෑ WhatsApp එකේ ඒ rainbow text එකේ අර තියෙන background එක ගානේ ඒක වෙනස් කරගන්න ඉතින් මම කියලා දෙන්නම්. මේ WhatsApp එකට දාලා open කරලා මම කියලා දෙන්නම්. තොල්ලේ මේ වැඩි අමාරුවක් නෑ බං. හරි දැන් මේක install දෙනවා. installing getting ready to install right permission check everything open දෙනවා. open දීලා බලමු rainbow text එකේ තත්ත්වය කොහොමද කියලා. හරි ඔය දෙයක් තියෙනවා.
ඉතින් මෙන්න මේක මේ මම රතු පාටින් දාලා තියෙනවා මෙන්න මේ බෑග්ග්‍රවුන්ඩ් එක. ඒක උඹලට ඕන කැමති පාටකට වෙනස් කරගන්න පුළුවන්. මේක නිල් රතු කොළ තැඹිලි ඕන පාටකට වෙනස් කරගන්න පුළුවන්. ඒක වෙනස් කරගන්න විදිහ මම කියලා දෙන්නම්. ඔයගොල්ලෝ යන්න ඕනේ පික්සල් ලැබ් එකට. පික්සල් ලැබ් එකට ගිහිල්ලා කැන්සල් ඊට පස්සේ ටෙක්ස්ට් එකක් අයින් කරගත්තා. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා මෙන්න මෙතන තියෙනවා මෙන්න මේක මෙන්න මේකට ගිහිල්ලා ඒකේ මේ from gallery ගිහිල්ලා තියෙනවා අර අපි දාගත්ත එක මෙන්න මේක දෙනවා මෙතනට දීලා ඊට පස්සේ අපි යන්න ඕනේ මෙතන තියෙනවා අර නිකන් මේ මෙන්න මේක නිකන් අර මේ කාගේද බං මේ අර කාටුන් වල තියෙන සුරංගනාවියන්ගේ බං අර අතේ තියෙන මොකද්ද මන්ද කෑල්ල අන්න ඒ වගේ එකක් තියෙන්නේ අන්න ඒකට යන්න තියෙන්නේ ඒකට ටච් කරලා ඒකට ගිහලා ඊට පස්සේ ඒක තියෙනවා හිව් කියලා මෙන්න මේක ඒකට ගිහිල්ලා මෙතනින් පාට වෙනස් කරගත්ත හැකි ඔය මෙතනට කැමති පාටකින් වෙනස් කරගත්ත හැකි වෙනස් කළා ඊට පස්සේ මම කොළ පාට දාන්න කොළ පාට දීලා හරියට ඒක දීලා ඊට පස්සේ ඒක සේව් දෙන තියෙන සේව් ඇස් ඉමේජ් දීලා මේක තියෙනවා මේක මේ විදිහටම සේව් ටු ගැලරි දෙන්න තියෙන්නේ ඉතින් මම ආයෙ සේව් එකක් දෙන්න යන්නේ හරි ඉතින් ඔන්න අදට වීඩියෝ කොච්චරයි ඉතින් ඔන්න රේන්බෝ ටෙක්ස්ට් එකක් ගැහුවා වීඩියෝ එක ඉතින් හොඳ නම් බලලා ලයික් එකක් දාලා ෂෙයා පාරක් දාලා දියල්ලා ඉතින් මගේ channel එකෙත් තව subscribe පොඩි ගානක් ඕනේ බං 1k යන්න ඉතින් පුළුවන් නම් වීඩියෝ ටික ෂෙයා පාරක් දාලා subscribe ටිකක් එහෙම අරගෙන දියල්ලා ඉතින් හරි එහෙනම් කොල්ලෝ අපි කැපෙනවා හැමෝම සුබ දවසක් වේවා එහෙනම් අපි ගියා